චට්ටෝකුට යටහල් එන රජමහා විහාරස්ථානයට අපි ඔබව අද සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මෙම පූජනීය ස්ථානයේ පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිකමුව ප්‍රාදේශීය සභාවේ චට්ටෝකුට කියන ග්‍රාමයේ. පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කියවෙන විට අපට මතකයට එන්නේ අනුරාධපුරය පොළොන්නරුව කුරුණෑගල වාගේ විශාල රාජධානී. නමුත් අපේ ගම්වලත් ඒ හා සමානව රජවරුන්ගේ මතකයන් එක්වුණ ස්ථාන පවතින බව ඔබ අප කවුරුත් දන්නවා. ඉතින් මේ ස්ථානයත් ඒ අතරින් එකක් වෙනවා. ඔබට මේ දක්නට ලැබෙන්නේ ගල් ගුහාවලින් සුසැඳී ඉතා අලංකාර නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන යටහල් එන රජමහා විහාරස්ථානය. බෝධිරාජාණන් වහන්සේ පිහිටලා තියෙන්නේ විහාරස්ථානයට ඇතුල් වන දොරටුව අසලින් ඉහළ බලනකොට ඔබට දැක ගන්න ලැබෙනවා. මෙය පාෂාණයක් මත තමයි රෝපණය වෙලා තියෙන්නේ. බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න අවශ්‍ය අයට උඩට යන්නත් පුළුවන්. ඒ කියන්නේ අත්වටක් එක්ක උඩට පඩිපෙළක් සකස් කරලා තියෙනවා. බෝධිරාජාණන් වහන්සේ වටා පැවති බැම්ම මේ ආකාරයට ලියවැල් හංස රටාවන් යොදාගෙන අලංකාර කරලා තියෙනවා. මුලින් කිව්ව ආකාරයට බෝධිරාජාණන් වහන්සේ රෝපණය වෙලා තියෙන මේ පාෂාණය මත කිසිදු අවහිරයකින් තොරව ඊටම සුරක්ෂිත ලෙස ඊට ශක්තිමත් බෝධිරාජාණන් වහන්සේ මෙහි වැඩ සිටිනවා. පාෂාණය මතට ගොඩ වෙන ඔබට අවට පරිසරය විහාරස්ථානයේ සුන්දරත්වය දැක ගන්න ලැබෙනවා. අවටින් හමන මදනල සිසලස ඒ හැම දෙයක්ම එක්ක හිත නිස්කලංක කරගෙන වන්දනා කරන්න මේ ස්ථානයට පැමිණෙන ඔබට පුළුවන්. යටහල් එන රජමහා විහාරස්ථානයේ පවතින ඊටම සුවිශේෂී අංගයක් තමයි ලෙනට අමතරව මේ විදිහට ගල් දෙකක් අතරින් පිහිටි මාර්ගයක් පහළින් පිහිටා තිබීම. ඔබ දකින
දකින්නේ සෙසු ලෙන් ආකාරයට පවතින ගල් තලාවන්. විහාරස්ථානයට ඇතුල් වෙලා කෙළවරට එනකොට තන බිස්සකුත් එක්ක එහා පැත්තේ සංඝාවාසයන් ඔබට දැක ගන්න පුළුවන්. සංඝාවාස හදලා තියෙන්නේ ගල් ලෙන් විදිහටම තමයි. ඒ ගල් ලෙනට මූලික බිත්තිය ගඩොල් වලින් සිමෙන්ති වලින් හෝ යම් කිසි දෙයකින් මැටි වලින් හෝ සකස් කරලා සුදු පිරියම් කරලා තියෙනවා. නමුත් පිටිපසට වන්න ඒ ගල ආශ්‍රිත කරගෙන තමයි මේ සංඝාවාසය සකස් වෙලා තියෙන්නේ. ඊටම අලංකාරයි, ඊටම සුන්දරයි, නිස්කලංකයි. අපි මෙහි පැමිණි වෙලාවේ කිසිම කෙනෙක් තව ඇවිල්ලා හිටියේ නැහැ. ඒ නිසා නිදහසේ වැඳ පුදා ගන්න, නිදහසේ සිරි නරඹන්න හැකියාව ලැබුණා. මේ යට්ටෝකොට යටහලෙන රජමහා විහාරස්ථානයට නම හැඳුණු ඉතිහාස පුරාවිද්‍යාත්මක කතාව නම් එකල මෙහි රජ කළේ දේවානම්පියතිස්ස රජතුමා. ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය රජතුමා වුණේ මහානාග රජතුමා. මහානාග රජතුමාගේ බිසව සමග දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව ඇති වූ කෝපයක් නිසා රජතුමා සමග මහානාග රජුගේ බිසව පලා යනකොට මෙහි නැවතිලා තියෙනවා. එහිදී ඔවුන්ට පුත් කුමරුවෙකු ලැබිලා තියෙනවා. ඒ පුතාගේ නම යටාලක තිස්ස කියන නම තියලා තියෙන්නේ. මොකද මෙහිදී මේ ගල් ලෙන තුලදී දරුවා ජනනය වුණ නිසා. පුරාණම ග්‍රන්ථය වන මහා වංශයේත් යත්තලය විහාරය ලෙස මෙම යටහලෙන රජමහා විහාරස්ථානය ගැන හඳුන්වලා දීලා තියෙනවා. ඉතා විශාල භූමි භාගයක මේ පිහිටලා තියෙනවා. ඔබට දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන තැන්වල තියෙන්නේ මේ ලෙන් විහාර කඳු ආශ්‍රය කරගෙන. හැබැයි මෙතන කන්දක් පේන්නේ නැහැ. ඒ කියන්නේ කන්ද තියෙනවා පිටුපසින්. හැබැයි අපිට මේ තනිතලා බිමේම මේ සියලුම දේවල් දැක බලා ගන්න පුළුවන්. මේ යටහලෙන විහාරස්ථානය, සංඝාවාස, ඒ නිස්කලංක පරිසරයේ මේ හැම දෙයක්ම ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ තනිතලා බිමේ. එම නිසා ඕනම කෙනෙකුට ඇවිල්ලා නිදහසේ වැඳ පුදා ගන්න පුළුවන්. සඳහන් කරපු ආකාරයට ගල් දෙකක ආරුක්කුවක් අසලින් මාර්ගය වැටී තිබෙනවා. ඒ මාර්ගය තමයි මේ පෙන්වන්නේ. ඊට කලින් ඔබ දුටුවා සඳකඩ පහනක දර්ශනයක්. ඒ සඳකඩ පහන නිර්මාණය වෙලා තියෙනෙත් ගල් වලින්ම තමයි.
අංශයට අනුව මෙහි මේ පවතින ගල් තුල ශිලා ලිපි ලේඛන සඳහන් වෙලා තියෙනවා. මේ ලිපි ලියවිලා තියෙන්නේ පුරාණ සිංහල. එහෙම නැත්නම් බ්‍රාහ්මීය අක්ෂර වලින් ලිපිවල කියවෙන්නේ මේ ප්‍රදේශයේ ග්‍රාමවාසීන් විසින් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ප්‍රදේශය මේ පන්සල සෑදීම සඳහා සංඝසතු කොට පූජා කරලා තියෙන බවයි. ජනප්‍රවාදවලට අනුව මේ ස්ථානයේ විශාල නාගයෙක් ඉන්නවා කියලා කියනවා මේ ස්ථානය ආරක්ෂා කරන්න. මෙන්න මේ ස්ථානයේ තමයි පවතින්නේ යටහලෙන විහාරය. යටහලෙන විහාරය දිගින් අඩි 37ක් පමණ වන අතර පළලින් අඩි 17.5ක් වෙනවා. මේ ස්ථානයේ පවතින්නේ මේ ශිලා ලේඛනයක විස්තර ඇතුළත් කරලා තියෙන නවීන ආකාරයට සකස් කරලා තියෙන දැන්වීම් පුවරුවක්. යටහලෙන විහාර ලෙන් ලිපිය මෙහි සඳහන් වෙලා තියෙනවා. විහාරයට ඇතුල් වන දොරටුව අසල මෙලෙස සඳකඩ පහනකුත් ඊට ඉහළින් තවත් ගලින් නිම වුණු රටා මැවුණු ගල් පඩියකුත් නිර්මාණය කරලා තියෙනවා. විශේෂී නිර්මාණ රාශියක් මෙහි ඇතුළත් කරලා තියෙනවා. මූර්ති නිර්මාණ ශිල්පියා, චිත්‍ර ශිල්පියා ඉතා අලංකාරවත් ලෙස මෙහි බෞද්ධ සංස්කෘතික අංගයන් සකස් කරලා නිර්මාණයට නගලා තියෙනවා. අපි මේ ඇතුළු වූයේ යටහලෙන රජමහා විහාරස්ථානයේ අඩි 31ක් දිගින් යුක්ත සැතපෙන බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට. ඊටම අලංකාරවත් ලෙස, ඊටම නිස්කලංක ලෙස භාවනා කරන්න හෝ සුදුසු වෙන ආකාරයට මේ ස්ථානය සකස් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ගල් බිත්ති තුල නිර්මාණ චිත්‍ර මූර්ති සකස් කරලා තියෙනවා. මෙහි පැමිණෙන ඔබට ඒ අලංකාර නිර්මාණයන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ගල්ලෙනේ ඉහළ කොටස අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ චිත්‍ර වලින් ඉතා අලංකාරවත් කරලා තියෙනවා. මම ඔබට ආරාධනා කරන්නේ මෙවන් පුරාණ රජමහා විහාරස්ථානයන් වන්දනා කරගනිමින් ඔබගේ ජීවිතය ආලෝකමත් කරගන්න කියලා.